මෝනිින් ඔයාලා හැමෝන්ටම අද අපි යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ මිරකල් ගාඩ්න එක බලන්න අපේ ලොකේෂන් එකේ ඉඳලා එතනට පැය 2ක් වගේ තමයි පෙන්නන්නේ. දැන් වෙලාව 7:42යි. ඒ උනට තාම ලොකුවට ඉර පායලා නැහැ. ඉතින් දැන් ලංකාවේ නම් අපිට මේ වගේ වෙලාවට හොඳට ඉර පායලානේ. හැබැයි මෙහි තාම මේ දුම වගේ තියෙන්නේ ලාවට තමයි ඉර එළිය වැටිගෙන එන්නේ. බලමු එළියට ගිහිල්ලා එළිය සීතලයිද කියලා. ඉච්චර ලොකු ප්‍රශ්නේ ක්ලයිමේට් එකක් නෙමෙයි මේ දවස්වල තියෙන්නේ. ඉතින් බලමු කොහොමද කියලා. අපි දෙන්නෝ දැන් ලෑස්ති වෙලා ඉවරයි. අපි උදේට කොෆි එකක් විතරයි ගත්තේ. බ්‍රෙක්ෆාස්ට් එක එළියට ගිහිල්ලා ගන්නවා. Welcome to Dubai. දැන් වෙලාව උදේ 11:05යි. අපි දැන් තමයි ලොකේෂන් එකට ආවේ. මේක තමයි ඒගොල්ලෝගේ මේන් එන්ට්‍රන්ස් එක. ඔයාලා දන්නවද ඇයි මේකට මිරකල් ගාඩන් කියන්නේ කියලා? මොකද ඒක ඇත්තටම මිරකල් එකක් නිසා. ඩුබයි කියන්නේ වැස්ස හරිම අඩුවෙන් ලැබෙන රටක්. ඉතින් ඩුබයි වගේ රටක ඒකේ ගොඩක්ම තියෙන කාන්තාරනේ. ඉතින් ඒ වගේ රටක මේ වගේ ගාඩන් එකක් කියන්නේ ඇත්තටම මේක විශ්වාස කරන්න බැරි තරම් දෙයක්. ඉතින් ඒක නිසා තමයි මේකට මිරකල් ගාඩන් කියලා ඒගොල්ලෝ නම දාලා තියෙන්නේ. මේගොල්ලෝ මේ ගාඩන් එක ඕපන් කරලා තියෙන්නේ 2013 හරියටම වැලන්ටයින් ඩේ එක දවසේ. ඔයාලා දැන් මේ දකින A380 Emirates ෆ්ලයිට් එක කවර් කරන්න ඒගොල්ලන්ට මිලියන 5කට වැඩියෙන් ෆ්ලවර්ස් ගිහිල්ලා තියෙනවා. ඉතින් එයාලා කියන විදිහට ඒක තමයි දැනට ලෝකේ තියෙන ලොකුම ෆ්ලවර් ඉන්ස්ටලේෂන් එක. ඒ කියන්නේ ඒක වර්ල්ඩ් රෙකෝඩ් එකක්. එයාලගේ මේ මුළු ගාඩන් එකම වර්ග මීටර් 72000ක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ සීසන් එකේදී මල් වර්ග මිලියන 50කට වැඩිය පිපෙනවා කියලා තමයි කියන්නේ. සමහරු කියනවා ඒක මිලියන 120ක් විතර කියලා. කොහොම වුණත් ඉතින් ඇත්තටම දකිද්දි තේරෙනවා මිලියන 50කට වැඩිය නම් අනිවාර්යෙන් මල් පිපෙනවා ඇති. සීසන් එක කියලා කියන්නේ ඒගොල්ලෝ මේක අවුරුද්දේ නොවැම්බර් මාසේ ඉඳලා මැයි මාසේ වෙනකම් විතරයි අපිට ඕපන් කරලා තියෙන්නේ බලන්න. මොකද සම එකදී ඒගොල්ලෝ ගාඩන් එක වහලා තමයි තියෙන්නේ. ඕපන් අවර්ස් විදියට යන්නේ වීක් ඩේස් වල උදේ 9 ඉඳන් රෑ 9 වෙනකනුත්, වීකෙන්ඩ්ස් වලයි හොලිඩේස් වලයි උදේ 9 ඉඳන් රෑ 11 වෙනකනුත් විතරයි. ෆ්ලවර් ඩෙකොරේෂන්ස් වලට අමතරව මෙන්න මේ වගේ පුංචි පුංචි ප්ලේ ඒරියාසුත් ඒගොල්ලෝ අපිට හදලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ මුළු ගාඩන් එකම බලන්න පැය 3ක් 4ක් වගේ කාලයක් යනවා කියලා තමයි යාලා කියන්නේ. හැබැයි ඉතින් මට නම් දැනුනේ අපි ඊටත් වැඩිය කාලයක් මේක ඇතුලේ හිටියා වගේ. මොකද ටයිම් එක පාස් වෙනවා තේරෙන්නේ නැහැ මේක ඇතුලට ගියාට පස්සේ. Especially that noisy neighborhood, which is also premium and exclusive. Okay. I have a good idea. Wait. මේ වගේ ලස්සන මල් වර්ග වලට අමතරව ඒගොල්ලෝ ෆ්ලවර් ආචර්ස්, එතකොට සත්තුන්ගේ රූප එක එක දේවල් මේක ඇතුලේ හදලා තියෙනවා. තව 2018 දී ඒගොල්ලෝ තව වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියෙනවා. ඒක තමයි දැනට ලෝකේ තියෙන උස්සම ටෝපියරි එක විදියට මිකි මවුස් කෙනෙක්ගේ ටෝපියරි එකක් හදුනවා මීටර් 18ක් උස. බලමු ඉස්සරහට යනකොට අපිට ඒක හම්බුනොත් මම ඔයගොල්ලන්ටත් පෙන්නන්නම්. දැන් නම් ඕනේ කොහෙන් හරි වාඩි වෙලා මොන හරි කන්න. බලමු ඉස්සරහ රෙස්ටෝරන්ට් එකෙම තියනවා කියලා කිව්වා. ගිහින් බලමු.
කණ්ඩයි යන්නේ. අපි දැන් වෙලාව ගාව 12යි. හරියටම 12යි. 12ට කනවා කියන්නේ මේකයි. හරි කන්න කියලා හැදුවේ අපි ෂවර්ම දෙකක් ඕනේ කරා. පොඩෙන් ෂවර්ම එක වගන්න. කාලි ඉවරලා අපි Hi. Hi. Wonderful. අපි කොහෙද යන්නේ? මිස් ඔයාව දැකලා පුරුදු ඒවා කවුද? එන්නේ YouTube channel එකට කවුද කියලා කියන්නේ. ඔය විදිහට තමයි එදා දවස් අපි මිරකල් ගාඩන් එක ඇතුලේ ගත කරේ. දැන් වෙලාව දවල් 1:00 පහ වෙලා නිසා අවුව සැර වැඩි හොඳටම. ඒක නිසා අපි හිතුවා අදට මේ ගමන මෙතනින් ඉවර කරන්න. ඉතින් ඒක නිසා දැන් මිරකල් ගාඩන් එකෙන් අපි එළියට යනවා. මිරකල් ගාඩන් එකත් එක්කම තියෙනවා තව බටර්ෆ්ලයි ගාඩන් එකක්. මම ඒකේ එන්ට්‍රන්ස් එක ඔයගලන්ට පෙන්නන්නම්. හැබැයි අපි ඒක ඇතුළට අද යන්නේ නැහැ. ඔය විදිහට තමයි අපේ මිරකල් ගාඩන් එකේ ටුවර් එක ඉවර වෙන්නේ. දැන් අපි යනවා එමිරේට්ස් මෝල් එකට අපිට ඕන පොඩි පොඩි දේවල් ටිකක් ගන්න. ඒ ටිකත් අරගෙන අපි යනවා අපේ අප්පාර්ට්මන්ට් එකට. සෙක්ටි වෙන බහක් නේ. ඔයේ. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go. ඔය විදිහට තමයි ඩුබායි වල අපේ 4 වෙනි දවස ඉවර වුණේ. ඒ 5 වලින් අපි කොහෙද යන්නේ කියලා බලමු ඊළඟ vlog එකේ. එහෙනම් ගිහින් නම් බයි.